අනේ අම්බේ JVP කාර්යෝ දැන් දන්න දේවල් තෙල් ගෑස් මිල වැඩි වෙන්නේ ඇමතිලාට කොමිසියන නිසාවත් උන් ආදායම් හොරා කරන නිසාවත් නෙවෙයි කියන එක මේ දවස්වල JVP එක පන්ති දාලා උගන්වනවා. මෙයාලගේ සමාජ මාධ්‍ය දිහා බැලුවාම මේ වගේ අලුත් පන්ති ගොඩක් දකින්න පුළුවන්. හැබැයි පරණ පන්ති පහ ගැන නම් මතක් කරනවටත් දැන් කැමති නෑ. මැද පෙරදිග කලාපේ යුද්ධයක් පටන් ගනිද්දි තෙල් ගෑස් හිග වෙනවා මිල අහස උසට නගිනවා කියන සාමාන්‍ය දැනුම. ඔළුවට පොල්ලෙන් ගැහුවොත් රිදෙනවා කියන එක කාටවත් ගහලා පෙන්වන්න ඕන නෑ වගේ ප්‍රායෝගික සත්‍යයක්. මිනිස්සු තෙල් පෝලිම් වලට එකතු වෙන්න ගත්තේ ඒ නිසා. හැබැයි ඉතින් ආණ්ඩුවේ කට්ටිය නම් කිය හිටියේ මාසයකට දිගකට බඩු ස්ටොක් කරලා තියෙන්නේ ඒ නිසා බය වෙන්න එපා කියලා. ඒ විදිහට ලොකු සද්දයක් දාලා රටටම සහතිකයක් දුන්නට දවස් දෙක යනකොට තෙල් මිල බර ගාණකින් වෙඩි කළා. මැද පෙරදිග යුද්ධ තත්ත්වය නිසා හරි වෙන හේතුවකට හරි ලෝක වෙළඳ පොලේ තෙල් ගෑස් මිල ඉහළ යාම ගැන මිනිස්සුන්ට අමුතුවෙන් පැහැදිලි කරන්න තරම් දෙයක් නෙවෙයි. ඒ ගැන අත්දැකීම් ඕනතරම් මේ රටේ මිනිස්සු විඳලා තියෙනවා. මේ වගේ අරබුද තියෙද්දි JVP වෙනි සංවිධාන තෙල් මිල අඩු කරව කියා කරපු විරෝධතා උද්ඝෝෂණ ගැනත් මේ රටේ මිනිස්සුන්ට ඕනවටත් වඩා අත්දැකීම් තියෙනවා. හැබැයි ඒ කාලේ ආණ්ඩු මොනතරම් ඇත්ත කිව්වත් ඒ ආණ්ඩුව කියන්නේ බොරු බව ඔප්පු කරලා පෙන්නුවේ JVP. ගබඩාවල තෙල් පිරීලා තියෙද්දි අඩු මිලට තෙල් ගෙනල්ලා තියෙද්දි නැතිනම් අඩු මිලට ලෝකයේ වෙන කොහෙන් හරි තෙල් ගෙනල්ලා දෙන්න පුළුවන්කම තියෙද්දි ඒ ආණ්ඩු තෙල් මිල වැඩි කිරීමේ අසාධාරණය වංචාව දූෂණය ගැන මේ රටේ මිනිස්සුන්ට පෙන්නලා දුන්නේ JVP. තෙල් ලීටරය වරයෙන් ගොඩබාන ගානේ ඉඳලා ආණ්ඩුව හුරගෙන කන ගාන ඇමති අතට යන කොමිස් මුදල ගැන බදු වංචා ගැන මිනිස්සුන්ට වෙන අසාධාරණය ගැන වගේ සෑහෙන දේශනා තොගයකට සවන් දෙන්න මිනිස්සුන්ට සිද්ධ වුණා. දිගින් දිගටම JVP මේවා කියනකොට මේවා ඇත්ත කියලා මිනිස්සු හිතුවා. ඒකනි JVPට ආණ්ඩුවක් හදලා දුන්නේ දැන් ඒ කියපු විදියට කරලා පෙන්නපන් කියලා. දැන් තමා ලස්සනම වැඩ ටික වෙන්නේ. JVP කාලයක් තිස්සේ තමම් ඇත්ත කියලා පෙන්නපුවා දැන් පට්ට බොරු බව පෙන්වනමින් ඉන්නවා. JVP මේ දිනවල උගන්වන පාඩම තමයි රටේ ගබඩාවල මාස ගානකට හරියන්න කලින් අඩු මිලට ගෙනාපු තෙල් පිරීලා තියෙද්දි තෙල් මිල බර ගානකින් වැඩි කරන්න වෙන්නේ ඇයි කියන එක. එක පරස්පර ගුණ කතා එක කිව්වට JVP ආණ්ඩුවේ පොදු තර්කය තමයි යුද්ධ නිසා ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉස්සරහට තව වැඩි වෙනවා. ඒ නිසා ඊළඟ තෙල් තොගිය ගෙන්න වෙන්නේ වැඩි මිලකට. නමුත් දැන් රටේ තියෙන තෙල් විකුණලා ගන්න ආදායම ඒකට ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා දැන්ම තෙල් මිල වැඩි කරලා වැඩිපුර ආදායමක් ලැබුවාම අනාගතයේදී තෙල් ගෙන්න තියෙන අවදානම අඩු වෙනවා කියන එක තමයි දැන් JVP කියන්නේ. ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන අවදානම් කළමනාකරණය යනුව මේ කතාව හරියටම හරි. පහුගිය ආණ්ඩු කාලවලත් මේක මේ විදියටම තමයි කළේ. හැබැයි ඒ කාලේ මේ ඇත්ත JVP කාර්යයන්ට තේරුම් කරලා දෙන්න කොච්චර මහන්සි වුණත් වැඩක් උනේ නැහැ. වරයෙන් තෙල් බාන මිලයි විකුණන මිලයි ගැන එක දනන් හද පෙන්නුවේ මේ ඇත්ත නොදෙන හිටපු නිසා. මතකද සීනි බදු වංචාවක් ගැන මේ අය කිව්වා. අන්න ඒ කාලේ ලෝක වෙළඳ පොලේ සීනි මිල වැඩි වෙලා මෙහි සීනි මිල අධිවේගයෙන් වැඩි වෙනකොට රජේ සීනි වල ආනායන බදු රුපියල් 25කින් අඩු කළා. එතකොට ජෙප්පෝ කෑ ගහන්න ගත්තා. අඩේ රුපියල් 25කින් බදු අඩු වුණා නම් කඩේ සීනි කිලෝ එක රුපියල් 50කින් අඩු වෙන්න ඕන කියලා. ඒත් එම උනේ නැහැ. සීනි තිබුණු මිලටමයි විකුණුනේ. ඊට පස්සේ ජෙප්පෝ පාරට බැස්සා. සීනි ගෙනාපු විල්මකාරයාට වැඩි ලාභ ගන්න ආණ්ඩුව බදු අඩු කළා කිව්වා. රජයට බිලියන ගානකේ බදු වංචා කළා කිව්වා. දේශපාලනෝ හොරකාපු ගණන් සතේඩම ගන්න හද කටවුල් කරලා කිව්වා. සීනි බදු වංචා කරපු එව්ව Tamanගේ පාලනයකදී එල්ලුම් ගස් යවා කිව්වා. ඒත් එහෙම උනේ නැහැ. එදත් උනේ අද තෙල් මිල වැඩි කළ වගේ වැඩක්ම තමයි. රජය බදු අඩු කරලා කලේ ඒ ව්‍යාපාරිකයන්ට පාඩු නැතිව තවදුරටත් ව්‍යාපාර සිදු කිරීමට ඉඩ හදලා දීලා පාරිභෝගිකයාට සීනි නැතිව තේ බොන්න වෙන එක නවත්තන එක. ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීම, ඩොලරේ අගය වැඩිවීම, යුද්ධ, වසංගත වගේ කාරණා නිසා ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙනවා අනාගන අවදානම් කළමනාකරණය ගැන හිතලා වැඩ කරන්න. එදා රජයේ මැදිහත් වෙලා කලේ සීනි මිල වැඩි නොකර ව්‍යාපාරිකයන්ට බදු සහංචක් දීලා දෙතුන් පැත්තම බේරගන්න එක. අද තෙල් මිලේ ප්‍රශ්නේදී මේ ආණ්ඩුව නම් කලේ තෙල් වලින් රජය ගන්න බදු අඩු නොකර තෙල් මිල වැඩිවීමේ සම්පූර්ණ බර පාරිභෝගිකයාගේ සාක්කුවට දාලා වැඩේ ෂේප් කරගන්න එක. මංගලලාගේ කාලේ තෙල් වලට මිල සූත්‍රයක් හැදුවේ හැමෝටම අසාධාරණයක් නොවෙන්න මේ වැඩ සිද්ධ වෙන්න ඕන නිසා. හැබැයි මේ ගමන මිල සූත්‍රයකට වැඩේ සිද්ධ වුණ පාටකුත් පේන්න නැහැ.
ඒක කොහොම වුණත් ජනතාවාදී කියන ආණ්ඩුවක් නම් බලේ ඉන්නේ රජයේ බදු ආදායම් අඩු කරගෙන තෙල් මිල වැඩි නොකර පාරිභෝගිකයාට පීඩාවක් නොවෙන්න මේ වැඩේ කරන්න පුළුවන්කම තිබුණා. ඒක JVP දන්නවා. එදා JVP කිව්වේ ලෝක වෙළඳපොලේ තෙල් වැඩි වෙනකොට වැඩි කරන්නයි අඩු වෙනකොට අඩු කරන්නයි ආණ්ඩුවක් මොකටද කියලා. මොනව වුණත් දැන් JVP ඉගෙනගෙන ඉන්නවා. ඉස්සර කියපු ගොන් කතා වැඩිය කියවන්නේ නැහැ. ඒ නිසාම තමයි පරණ මතක උස්සනවට කැමති නැත්තේ. ඒ කොහොම වුණත් තෙල් මිල වැඩි කිරීමට සිදුවීම ගැන ලියන පතහැලි වලින් මේ අය කොහෙන් හරි අදාළ අධ්‍යාපනයක් ලබමින් ඉන්නවා බව හොඳටම පැහැදිලි වෙනවා. මේ අධ්‍යාපනය මීට අවුරුදු 30-40කට කලින්වත් මෝඩ ජෙප්පන්ට ලැබිලා තිබුණා නම් මේ රට මීට වඩා ගොඩක් කලින් සෑහෙන දියුණු වෙලා තියෙනවා. කල් ගිහින් හරි ජෙප්පන් තව ඉගෙන ගත්ත දේවල් තියෙනවා. ඒම් වැදගත්ම දෙයක් තමයි IMF එක තියෙන්නේ රටවල් වල ගෙවුම් ශේෂ අර්බුදේන විලාවට උදව් ගන්න නැවත රට ගොඩ ගන්න විශේෂඥ සහාය ගන්න කියන එක. ඒ නිසා IMF ගිහිල්ලා ගොඩ ගිය රටක් නෑ වගේ ගොන් කතා දැන් කියන්නේ නෑ. ඉන්දියාව කියන්නේ අපේ අසල්වැසි මිතුරු රාජ්‍ය නැතිනම් අපේ ලොකු අයියා කියන එකත් ඒ නිසා ඉන්දියාවේ උවමනා එපාකම් මත අපිටත් දේවල් කරන්න වෙනවා කියන එකත් ඉගෙනගත්ත වැදගත් පාඩමක්. නමුත් වැඩේ තියෙන්නේ ඒක ඉගෙන ගන්න JVPට අවුරුදු 60ක විතර ගියා. ඉන්දියානු අධිරාජ්‍යවාදය, ඉන්දියානු ව්‍යාප්තවාදය දැන් රටේ වාසනාවට සිද්ධ වෙන දේවල් කියන තරමට මේ අධ්‍යාපනය ලැබිලා තියෙන්නේ. රට්ටුන්ට හොරෙන් රහසියගත ගිවිසුම් තොගයකුත් මේ වෙද්දි අත්සන් කරලා ඉවරයි. එච්චරටම ඉන්දියාව විශ්වාසයි දැන්. වෙන කාලෙක මේවා මෙහෙම වුණා නම් මෙහි හනුමා වන්නම නැටුවා වගේ JVP නටන නාඩගම් බලන්න තිබුණා. දැන් ඉන්න විපක්ෂයට මේ ගහපු හොරගිවිසුම් මොනවද කියලාවත් හරියට කියාගන්න බැරි වුණාට JVP විපක්ෂයේ හිටියනම් ඒ හංගපු ගිවිසුම් වල වගකීම්ත එකින් එක පෙන්න රට ඉන්දියානු අධිරාජ්‍යවාදයේ ගොදුරක් වෙන හැටි කියලා දෙනවා. ෂුවර්. ඒ වගේම ඇමරිකාව කියන්නේ ලෝකෙට ලොක්කා කියලා පිළිගන්න වෙලා තියෙනවා. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් එක්ක යටහත් පහත්ව ගනුදෙනු කරගෙන ඉන්න ඕන කියන එකත් දැන් දන්නවා. ඒකනේ අර සමාජවාදී වෙනිසුවෙලාවේ ලොක්කව උස්සන් ගිය වෙලාවට කටයි පුකයි වහගෙන හිටියේ. ඉරානෙට ගහනකොට මීක් නැතුව ඉන්නේ. තව ටික දවසකින් සමාජවාදී කියුබාවට ගහලා අල්ලගත්තත් උඩබිම බලබලා ඉන්නවා මිසක් වෙන මොකුත් කියන්නේ නැහැ. ඒක සහතිකයි. තවත් වැදගත් දෙයක් තමයි රාජ්‍ය සේවකයෝ හැම මගුලකටම වැඩ වර්ජනය කරන්න ගියාම රටට කෙලවෙනවා කියලා JVPට දෙනගත් එක. ඒක දැනගන්නත් අවුරුදු 60ක් විතර ගියා. දැන් මේ ආණ්ඩුව කරන කියන දේවල් වල හැටියට ජෙප්පෝ විපක්ෂයේ හිටියනම් JVP වෘත්තීය සමිතිකාරයෝ දවස් ගානේ එක දිගට වැඩ වර්ජනය කරනවා. අඩුම තරමේ විදුලි බල මණ්ඩලය පෞද්ගලිකකරණය කරන්න වෙන්න නෑ. විදුලි බිල වැඩි කරන්න දෙන්න නෑ. අධ්‍යාපන ප්‍රතිස්කරණ ගේන්න වෙන්නේ නැහැ. බාල ගල්ලංගුරු ගෙනල්ලා නොරොච්චලේ වැඩ කරන්න දෙන්න නෑ. බැරිම වුණත් බොයිලරුව කඩලා හරි වැඩේ නවත්තනවා. ඉන්දියාවේ බාල බෙහෙත් ඉස්පිරිතාලයක ප්‍රත්ත පළාතකට ගේන්න දෙන්න නෑ. කොටින්ම තෙල් මිල කීයටවත් වැඩි කරන්න දෙන්න නැහැ. මෝඩ පරණ JVP විපක්ෂයේම හිටියනම් විය හැකි දේවල් තව ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට තව මතක් වෙන දේවල් තිබුණොත් මෙතන කමෙන්ට් එකට දාන්න බලන්න. හරි. JVP දැන් කොච්චර දියුණුද කියනවනම් එදා JVP ප්‍රධානම සටන් පාටිය වෙලා තිබුණු දුෂණ වංචා මුළුමයින්ම අහෝසි කරනවා කියන එකත් දැන් JVP පිළිගන්නේ. ඒවා නැවතුනොත් මේ ආණ්ඩු කෙරුව කරගෙන යන්නත් බරි කියලා JVPට ප්‍රායෝගික අත්දැකීම් ලැබෙමින් තියෙන්නේ. වැඩේ තියෙන්නේ පරණ ආණ්ඩුව වගේ ඒවා කන්ට්‍රෝල් කරන්න තරම් හැකියාවක් දැනුමක් පරණත්වකමක් මේ JVP ලොක්කො අටෝගත්තු මාලිමා ආණ්ඩුවට නැටිකම හෝ බැරිකම ඕනවටත් වඩා රටට ඔප්පු කරමින් ඉන්න එකයි. දවස් ගානේ දුෂණ වංචා පැටව ගසමින් තියෙන්නේ ඒකයි. ඉස්සර හිටගෙන කරපුවා දැන් දුව කරනවා. ඒනම් ආයුබෝවන් වේවා.